යාළුවනේ මං ඔය ජනදාජ කියන එක ගැන ගොඩාක් දේවල් හොයලා බලවුවා. හරිද? හොයාගෙන බලාගෙන යද්දී මූ මචං අර බදුල්ලේ රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවනේ. මූට රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දී කොල්ල හොඳට කපලා තියෙනවා. දන්නවද? උඹලා දන්නේ නැහැ නේද? දන්නේ නැත්නම් මගෙන් අහගනි. කොල්ල මූට හොඳට කපලා තමයි එළියට එවලා තියෙන්නේ. හරිද? රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දී. ඒකොල්ල මූ ගමේ ඉන්න ගෑනුන්ගේ පස්ස මිරිකන්ට ගිහිල්ලා කේස් ගොඩක් දාගෙන රිමාන්ඩ් එකට ගියපු එකෙක්. හරිද? ගමේ ගෑනුන්ට තින්න දෙන්නේ නැති එකෙක්. හරිද? මූගේ ගමේ ගෑනුම කෝල් කරලා අපේ අතින් විස්තර ඔක්කොම කිව්වා. හරිද? තොට නැහැ කියන්න බෑ කොහෙවත්. හරිද? තොට කොහොමත් කෙලවල තමයි අතාරින්නේ. මම කැන්ඩිය තෙලඹෝ ඒක හොඳට මතක තියාගන්න ජනදාජා බැක්ුනේ නරක එකෙක් එක්ක. හරිද? අනික උඹ වීඩියෝ එකක් දාලා තියෙනවනේ උඹගේ ගමට වරෙන් පුළුවන් නම් කියලා. හරිද? වලපෙනේටත් එනවා. හරිද? වලපෙනේට ඇවිල්ලා තෝගේ ගමේ ඉඳන් මෙහෙට් එක්කන් ඇවිල්ලා තොට ගහන්නේ බලාගනින්. හරිද? තෝ දන්නේ මම කවුද කියලා. මම යකෝ කැන්ඩිය තෙල. අපේ අම්මාගේ ගම නුවර තාත්තාගේ ගම කොළඹ මාලිගාවද්දේ. උඹ හොඳට මතක තියාගනින්. හරිද? ලෝවෙත් තෝගේ ගමට ඇවිල්ලා තෝව අරන් ඇවිල්ලා තොට ගහනවා නුවර ටවුන් එකේ තියලා. ගැව්වේ නැත්තම් ඉන්ජු කියපන්. අනිවාර්යෙන් ගහනවා පරිස්සමෙන් උඹ. හරිද? ගමේ ගෑනුන්ගේ පස්ස මිරිකන්ට එපා යකෝ. පස්ස මිරිකලා තොට ඊයේ පෙරේද ගුටි කාලා තෝ ඇතුළෙත් ගියානේ. ඈ දවස් දෙකක් රිමාන්ඩ් වෙලත් ආවනේ. ඌට කලින් අර එකෙක්ට ගහන්න ගිහලා මොකද්ද දෙත්තක් ගිහිල්ලා ඒකටත් ඇතුළේ ගිහිල්ලා ආවනේ. තෝගේ විස්තර ඔක්කොම අපිට එනවා. තෝ ගොඩක් පරිස්සමෙන් ඈ. තෝ මේ Facebook එකෙමුයි TikTok එකෙමුයි දෙකෙන්ම එලවල තමයි මන් අතට කරන්නේ. මම කැන්ඩිය තේලා. හරිද? හොඳට මතක තියාගනි. ඔබට ලොවෙත් කෙලවනවා. හරිද? කැන්ඩිය සේල. උඹ මං ගැන හොයලා බැලුවා. අනේ මේ ඵලයන් යන්න උඹ රොයිටර් පුවත් සේවයේද උඹට මේ ඔත්තු දෙන්න අපේ ගමේ. උඹ කවුද බං උඹට ඔත්තු දෙන්න? උඹට වෙලාවට මේ ඔත්තුව උඹට ලබා දෙන්න කවුද මේ අපේ ගමේ ඉන්නේ? ඵලයන් බං යන්න අපේ ගමේ අපේ ගමේ උන්ගෙන් තොට ඔත්තු ගන්න මේ උඹ කියලා මේ මහා ලොකු චරිතයක් නෙවෙයිනේ. නිකන් උඹගේ මේ බේරිල්ලට අරව මේවා රෙද්ද බොරු කතා නම් කියාගෙන ඉන්න එපා බං. උඹ ඔය පම්පෝරි ගහන්නේ. උඹ කොහොමත් පම්පෝරි ජංගියා සේලනේ. පම්පෝරි ජංගියා සේලගේ වැඩේ පම්පෝරියක් ගහලා මේ අනුන්ට කෙලවන එක. නිකන් බොරු කතා කියන එක. මං අනික බය වෙන්නෙත් නෑ. මට කාගෙන්වත් ඇති රෙද්දවල වලින් වැඩකුත් නෑ. මට කාගේවත් පැත්තක් වැඩකුත් නෑ. මට මුකුත් වැඩකුත් නෑ. මට උඹ කේස් එකකුත් නෑ. උඹ මට කෙලවන්න ආපු දවසට තමයි උඹට කෙලවෙන්නේ. මම බයගුල්ලෙන් නෙවෙයි උඹ වගේ. කරන්න ගියොත් කරන දේ කළම පෙන්නනවා. කියන්න ගියොත් ඇත්තම කියනවා. හැමදේම මම රියල් කරනවා. රියල් ඒ කියන්නේ මම එඩිට් කරනවා තමයි. ඒක ඉතින් රියල් එකක් නෙවෙයි. ඒක මං බොරු කියනව නෙවෙයි. මං ඇත්ත කතා කරන මනුස්සයා. මම කරොත් ඒ දේ ඇත්තටම කියනවා. මට කෙල්ලෙක් ගේන්න උනොත් ලයිව් එකට මං ගෙනල්ලත් පෙන්නනවා. උඹට වගේ පුකවල් මිරිකා ඉන්න මට උවමනාවකුත් නෑ. රිමන්ඩ් එකේ ඉඳිද්දි කොල්ල කපුවා කියලා නිකන් බොරු කතා හදා උඹ නිකන් බොරුනේ කියන්නේ. හරි මේකත් අහපන්. එතකොට උඹ කියලා තියෙනවා දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉන්නවා කියලා උඹ ඔය කියන්නේ. දවස් දෙකක්. ඒ වගේ නිකන් පොන් එක වගේ දවස් දෙකක් නෙවෙයි බං. අවුරුද්දකට කිට්ටුව අවුරුද්දක් දවස් 14ක් මාස 6ක්. එකපාරක් නෙවෙයි 7-8 පාරක් හිටපු එකෙක්. කලින් වීඩියෝ එකේ කියලා තිබ්බේ මේ කෙල්ලෝ කියනවලු නගින්නේ නැහැ කියලා කතාවක් උඹ මට කියලා තිබ්බේ. අනේ මේ ඵලයන් බයි යන්න උඹට කතා කරන්න ඉන්නවා අපේ ගමේ කෙල්ලෝ විශේෂයෙන්ම. කවුද කතා කරන්න ඉන්නේ? හරිම එකා කතා කරන්න. හරිම එකා තොට කතා කරන්න. තෝ නාකි ගෑණියෙක් ධම්මලා අර මේ මොකද්ද වීඩියෝ එකක් කරලා තිබ්බේ මට මගෙත් එක්ක එන ගෑණි තොට පුළුවන් දෙයක් මගේ ජීවිතේ ඉන්න කරන්න. එතකොට මේ සමන්ත පුලසිංහ කියලා උඹටම ගැලපෙන එකක් දාලා තිනවා කමෙන්ට් එකක්. ලොකු දෙයක් මචං ඌට මොනා හරි කරලා දාපන් කියලා. අඩෝ සමන්ත පුලසිංහ පොන්නේ තෝ අහපන්. තෝ අත් දෙකට වලලු දෙකක් දාගෙන බෙල්ලට මේ මාලයක් දාගෙන මේ ගෑණියෙක් වගේ සාරියක් ඇඳගනින්. තොට එච්චරයි අඩු. හරිද? හරියට කොන්ට්‍රැක්ට් එකක් බාර දීපන්. මේ ගෑනු වගේ උන්ට කොන්ට්‍රැක්ට් බාර දෙන්න එපා. ටිකක් පණ තියෙන නියම චණ්ඩියෙකුට කොන්ට්‍රැක්ට් එක බාර දීපන්. හරි? මේ කැන්ඩියාසේල වගේ ගෑනු වගේ වැඳාරණ එකෙක්ට. කො ඉතින් ආවද වලපනේට පුළුවන් නම් එන්න කියපන්. බය නෑ දැම්ම උනත් එන්න කියපන්. මේ දැන් එන්න කියපන්. යකෝ 50ක් අරන් ආවත් තනියම ආවත් මන් නම් බය වෙන්නේ නෑ. නැගිට ගන්න බැරි වෙන්න කෙලලා දාන්නේ බල්ලට. ඇදෑවිදිනවා යකෝ මම මේක පුරාම තෝව. ඔබ දන්නේ කවුද කියලා ගම වටේම ඇදෑවිදිනවා ලණුවක් දාලා අත් දෙකට. ඔබ දන්නේ කවුද කියලා ඔබ ධනරාජගේ හැටි නොදැන තමයි ඔය හැප්පෙන්නේ.